කණ්ඩ ඕකේ නම් ඔය අතම සෝදගෙන එන්නකෝ අපි අද රස කෑමක් අද අපි දවල් කෑමට කුකුල් මස් හදන්න යන්නේ ගමේ විදිහට මේ විදිහට කුකුල් මස් හදලා ගත්තොත් ඔයාලට ඇත්තටම රසට කන්න පුළුවන් මේ විදිහට කුකුල් මස් හදා ගන්න ඔයාලා දැන් කුකුල් මස් කපා ගන්න යන්නේ සුදු මම පොඩි දෝණි අරන් එන්න ඉස්කෝලේ ඇරලා ඇති දැන් මං ගිහින් එන්න ඔයාට මස් එක හදන්නේ ඔයාලත් මේ විදිහට කුකුල් මස් කපා ගන්න කැම්පින ලොකුවට කපා ගන්න කැම්පින ලොකුවට කපා ගන්න ගෙදර උයන්න ගන්න තමයි මේ ගොරක වතුරට දාලා තියෙන්නේ. ගොරක වතුරට දැම්මන් පස්සේ මේවා මෙලෙක් වෙනවා අල්ලද්දී. එතකොට අපිට මේ තද ගතියක් නැහැ මෙලෙක්. මේ අපිට එතකොට මොනවා හරි උයන්න ගන්නකොට ඉක්මනට මේකෙන් අරන් දාගෙන කොටා ගන්න පුළුවන් මේ විදිහට. දැන් මාළු සාදා ගන්න අපි තෙල් දා ගන්න මේකට හදා ගන්න. ඇති ප්‍රමාණය වලට ඇති ප්‍රමාණය තෙල් දා ගන්න. පොල් තෙල් ටිකක් වැඩි වුණාට කමක් නැහැ මාස් එකට. එතකොට හොඳට පේනවා මාස් එක. ඉන්පස්සේ මිරිස් කුඩු තෙලට දා ගන්න. තුන පහක් බහම මේ ඒකටම දා ගන්න තුන පහක්. ඉන්පස්සේ උළු අහල් සෝදුරු දා ගන්න. අබත් එහෙම දා ගන්න. ටිකක් කළු වෙනකන් ඉන්න මේ මිරිස් කුඩු එක. දැන් ඔන්න මේක කළු වෙලා තියෙන්නේ. මේකට අපි දැන් දා ගන්න ඕනේ ලුණු දා ගන්න ඕනේ ඉස්සෙල්ලම. මේ ලුණු දා ගන්න. ඊට පස්සේ සුදු ලුණු දා ගන්න. තැඹුණායින් පස්සේ අපි මාස් එක දා ගන්න ඕනේ. මේ පොඩ්ඩක් මොහොම තැඹුණාට කමක් නැහැ තුන පහත් එක කලවම් වෙලා. ඊට පස්සේ අපි මේ මාස් එක දා ගන්න ඕනේ. මේක කලවම් කරගන්න. වතුර පොඩ්ඩකුත් දාගන්න. ඉතින් නැති ප්‍රමාණයට වතුර දාගන්න මස් එකට.
මේ වගේ මදකින්නේ තම්බ ගන්න මස් එක දරලේ පීනුවන් පස්සේ මස් රසයි මොකද ගෑස් එකේ වගේ ඉක්මනට තැම්බෙන්නේ නැහනේ. මේ ටිමිට පොඩ තමයි තැම්බෙන්නේ 3-5 කලවම් වෙලා ඒක රසයි ගොඩාක්. Rasain ya kak. Oke, Yeah.